මේ වීඩියෝ එක cordless power tool ගැන. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි cordless power tool එකක් ගද්දි සැලකිය යුතු කාරණා ටිකක් තියෙනවා. ඉතින් වීඩියෝ එක පටන් ගද්දි මුලින්ම කියනවා මේක brand promotion එකක් නෙමෙයි. මම මේකෙදි choice කරලා තියෙන මගේ choice එකේ හැටියට Inco සහ Total කියන brand දෙක තමයි මම අරන් තියෙන්නේ. ඒ කියන්නේ මම මගේ budget එකට හරියන්න මම මේ brand දෙක තමයි ගත්තේ. එතකොට මේකෙදි මම ගොඩක්ම ફોකස් කරේ මේ බැටරි පැක් එක ගැන. ඒ කියන්නේ දැන් මෙයාලා ඩියුරබිලිටි එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මම මේකෙදි අලුතෙන් කවුරු හරි පවර් ටූල් එකක් ගන්නවා නම් එයාගේ බජට් එකට සමානයෙන් ඉන්කොම කියන බ්‍රෑන්ඩ් එකකින් හරි ටෝටල් හරි වැඩොෆ් හරි මොනවාගේ හරි බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. මට මේකෙදි මම හෙව්වා දැන් මට ඕන වුණේ ඇත්තටම ඉන්කෝ කියන බ්‍රෑන්ඩ් එකකින් මෙන්න මේ මැෂින් එක මුලින්ම ගන්න ඕමනා වුණේ. ඊට පස්සේ ඇන්ගල් ගයින්ඩර් එක ටෝටල් කියන එකෙන් තමයි මම අරගත්තේ. එතකොට මට ගොඩක් තිබුණ ප්‍රශ්නයක් තමයි ටෝටල් එකේ බැටරි පැක් එක ඉන්කෝ එකට සෙට් වෙයිද? ඒ කියන්නේ මේ තියෙන බැටරි පැක් එක මේ බැටරි පැක් එක අපිට ඉන්කෝ එකට දාන්න පුළුවන් වෙයිද කියන එක මට පොඩි ඉෂුව එකක් තිබ්බා. එතකොට මම දැන් ඇත්තටම වීඩියෝ එක කරන්නේ ඔයාලට මේකෙදි ඉෂුව එකක් නැහැ. මේ බැටරි පැක් එක ඇවිල්ලා ඉන්කෝ එකේ බැටරි පැක් එක ටෝටල් එකට සෙට් වෙනවා. ටෝටල් එකේ බැටරි පැක් එක ඉන්කෝ එකට සෙට් වෙනවා. මෙයාලගේ මේ සීරියස් එක කියලා තියෙන්නේ P20S කියලා සීරියස් එකකින් තමයි යන්නේ. මේක බ්‍රෑන්ඩ් දෙකක් වුණාට මේකත් ඇවිල්ලා P20S කියන මෙතන ගහලා තියෙනවා. මේකේ බැටරි සේම්. මම ඔයාලට පෙන්නන්න බැටරි සහ චාර්ජර් සේම්. මම මෙතන චාර්ජර් දෙකක් ප්ලග් කරගෙන තියෙන්නේ ඔයාලට පෙන්නන්න. දැන් හිතන්නකෝ අපි ඉන්කෝ එකේ බැටරි පැක් එක අරගෙන ටෝටල් එකේ චාර්ජර් එකට තමයි ප්ලග් කරන්නේ. මෙයා ඉෂුව එකක් නැහැ. චාර්ජ් වෙනවා. මේ ඔයාලට පෙන්නනවා මෙයා බ්ලින්ක් වෙනවා. චාර්ජ් වෙනවා. ඒ වගේම තමයි හිතන්නකෝ දැන් අපි මේ ටෝටල් එකේ බැටරි පැක් එක ගත්තා කියලා. ටෝටල් එකේ බැටරි පැක් එක අරගෙන ඉන්කෝ එකේ ඩ්‍රිල් මැෂින් එකකට දාන්න පුළුවන්. මේ විදිහට ගැලවුවා මෙයාව මෙහෙම අපිට ඉෂුව එකක් නැතුව ප්ලග් කරන්න පුළුවන්. හරිද? හරි. මේ ඔන්න ඕක තමයි මම ගොඩක්ම ફોකස් කරපු දේ. ඒ කියන්නේ මට ඕන වුණේ ඇත්තටම දැන් හිතන්නකෝ අපි බැටරි පැක් ටික තියෙනවා අපි ගාව ටෝටල් එකනුත් තියෙනවා. බැරි වෙලා හරි ඉන්කෝ එකේ බැටරි පැක් එක ඉවර වුණා. ඒ කියන්නේ බැටරි බැස්සා. ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැනේ. එතකොට අපි ගාව මේ ඔප්ෂන් එකක් විදිහට ටෝටල් එකේ එකක් තියෙනවා. එතකොට ටෝටල් එකේ බැටරි පැක් එක දාලා වැඩ කරන්න පුළුවන් මේකට. ඒ වගේම ඇන්ගල් ගයින්ඩර් එකටත් මේ විදිහටම ඒ කියන්නේ ටෝටල් එකේ මේ P20S කියන සීරීස් එකට මේ දෙකම සමානයි. වෙනසක් වෙන්නේ නැහැ. මේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි ඔයාලා දැන් මේ මැෂින් එකක් අරගෙන බැටරි පැක් ටිකක් ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට පුළුවන් මම ඇත්තට මේ හැමර් එක ගත්තේ පස්සේ හැමර් එකක් හරි වෙන මැෂින් එකක් හරි ගන්නවා නම් බැටරි පැක් ටික ළඟ තියෙද්දි ඔයාලට මැෂින් එක විතරක් ගන්න පුළුවන් නේ. එතකොට බැටරි පැක් ආයේ ගන්න ඕනෙත් නැහැ. මොකද මේ දෙකම ටෝටල් එක සහ ඉන්කෝ එක බැටරි පැක් දෙකම සමාන හින්දා ඔයාලට බ්‍රෑන්ඩ් දෙකෙම ගන්න පුළුවන්. මම මේකේදී බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් නෙමෙයි කරන්නේ. හැබැයි ඔයාලට මේකේ වටීවි කියලා හිතනවා. මොකද ටෝටල් එකේ බැටරි පැක් එකක් තියෙන කෙනෙකුට ඕනේ නැහැ අහපුවා බැටරි පැක් එකත් එක්කම මැෂින් එක ගන්න. ඕන නම් ගන්න පුළුවන්. බජට් එකත් එක්ක මම ඒ කියන්නේ. ඒ වගේම තමයි තව හොයලා බලද්දි මට හම්බුණ දෙයක් තමයි Vetfo කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. Vetfo කියන බ්‍රෑන්ඩ් එකෙත් P20S කියලා සීරීස් එක තියෙනවා. ඒ සීරීස් එකෙත් මේ බැටරි පැක් එක සමානයි. ඒක මම ඇත්තටම මම පාවිච්චි කරන්නේ නැහැ. නැත්තම් මම ඔයාලට ඒක පෙන්නනවා. ඉතින් මට කියන්න ඕන උනේ මේක බැටරි පැක් දෙක ටෝටල් එක සහ ඉන්කෝ එකට ඉෂුව එකක් නැහැ. පාවිච්චි කරන්න පුළුවන්. චාර්ජර් සේම් ඔක්කොම. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා අලුතෙන් ටූල් එකක් ගන්න කෙනෙක්ට ගොඩක් වටීවි කියලා. හරි ගයිස් ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you. Bye.